මලිමාණ්ඩුව ආපු දවසේ ඉඳන් මාස 3න් 6න් 9න් අවුරුද්දෙන් මේ දවස්වල වගේ නම් එළබෙන අප්‍රේල් වල ආණ්ඩුව 4 ගාතෙන් වැටෙනකම් ගණන් හද කියව හිටපු දුෂ්ට විපක්ෂයට ආණ්ඩුව වැටිලා ඒකෙන් පැන්නගෙන සමාජ කඩාවැටීම නිසා ගහගෙන එන ඔටුන්න දමා ගන්න අර තනි දමනින් දුවන රනිල්ලුයි ආමල්ලා සජිත් දිලිත්ලට කට උත්තර නැති වෙන්නම අනුර දිසානායක ආණ්ඩුව මෙරටේ ආර්ථිකය පළවෙනි අවුරුද්දෙම උඩට ගත්තා. ඒ නිසා අවසාන වශයෙන් දිට්ට සුලිගුණාටුවෙන් හරි මේ රටේ ආර්ථිකය කඩන් වැටිලා ආණ්ඩුව වැටේ කියලා කාලකන්ණි සිහින දකිමින් ඉන්න ඔය සජ්ජබ පොහොට්ටු UMP ඒකාබද්ධ දුෂ්ට විපක්ෂය දැන් බලන් ඉන්නවා. එහෙම බලන් ඉන්න උන්ට ඒකාබද්ධ දුෂ්ට විපක්ෂයේ නිවටයන්ගේ බලාපොරොත්තු ඔන්න දැන් සුන්නත් දූ වෙලා උන්ට අකුණු පහරල් හෙන පහරල් වැදලා තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේ ආණ්ඩුව මේ අවුරුද්ද පටන් ගනිද්දිම ආර්ථික පැත්තෙන් ගැහුවේ 6 පාරවල්මයි. අපිට දැනගන්න ලැබුණා ඩොලර් සංචිත 6.82ක් වෙලා. ලංකාවේ සංචාරක රේගු එකී මෙකී නොකී හැම දෙයක්ම නිදහසෙන් පසු, ඒ කියන්නේ 72 අවිවෘතාර්ථකයෙන් පසු වැඩිම ආදායම් වාර්තා තියලා තමයි මේ ආණ්ඩුව අනුර මැච්චේ ගහන්න පටන් ගත්තේ. මේ මොහොත වෙන විට අපිට දැනගන්න ලැබෙන අලුත්ම ආරංචිය, අලුත්ම නිවුස් එක තමයි එක්සත් රාජධානියේ දැවැන්ත සහයෝගයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනය සඳහා ලොව දෙවන විශාලතම වෙළඳපොළ ඇත්තේ එක්සත් රාජධානියට. ඒ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 675 පමණ වෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අද උදෑසන නිවේදන නිකුත් කරමින් මේ බව සනාථ කරලා තියෙනවා. වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සිදු කරන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් ලැබූ නව වෙළඳ පැකේජ් මෙම වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා. බ්‍රිතාන්‍ය සිදු කරන ආනයනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදන නිකුත් කරමින් සඳහන් කරා. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ලිපියට අනුව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් සිදු කරන ආනයන සරල කරමින් මෙම වෙළඳ පැකේජය හඳුන්වා තිබෙනවා කියලයි. ඒ අනුව එක්සත් රාජධානිය වෙත අපනයන කරන බොහෝ භාණ්ඩ තීරුබදු රහිතව අපනයන කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනවා. පැවති ආනයනික ප්‍රතිපත්තියෙන් සංවර්ධන වෙමින් පවතින රටවල් වෙළඳ යෝජනා ක්‍රමයට වැඩි දියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමගින් වෙළඳාම හසුරුවන අතර ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට මේ හරහා එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය හිමි වෙනවා. මෙම නව වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදු කරන නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වැඩපිළිවෙල යටතේ නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන මට්ටමින් ඉහළ යාමට නියමිතයි. පහුගිය කාලේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක ආර්ථිකයට මරු පහරක් එල්ල කරමින් පැනවූ තීරුබදු නිසා ශ්‍රී ලංකාවටත් මෙය වඩා තදින් දැනුණා. ඒ අනුව ලංකාවේ තිබිච්ච ගාමන්ට් ෆැක්ටරි ගොඩක් වැහිලා ඒ අයගේ ආදායම් මාර්ග නැති වෙලා තිබුණා. ඉතින් බ්‍රිතාන්‍ය මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයෙන් පවතින මෙම අදූෂිත ආණ්ඩුවට මෙම ලැබූ සහයෝගය අපි රටක් විදිහට සතුටු වෙන්න ඕන. මොකද හෙට අනිද්ද වැටේ කියලා බලන් ඉන්න විපක්ෂයක් එක්ක මේ ගහන ගේම් එක අනුර කුමාර ජනාධිපති අනුර කුමාර සහෝදරයට අපි එකෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕන.